ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්තින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි. හැඳල පුරාණ රාජමහා විහාරාධිපති කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති වත්තල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේකකාධිකාරී තැන්පත්
ශාස්ත්‍රපති පූජ්‍ය හිග්ගොඩ චන්දිම ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ හැදල පුරාණ විහාරස්ථානයේ සම්මාන විහාරාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධාන අලුත්කුරු කෝරළේ ප්‍රධාන සංඝනායක උල්ලල අමිතනායක හාමුදුරුවෝ විහාරාධිකාරී පූජ්‍ය බලකාවල විමල හාමුදුරුවෝ ඇතුළු පින්වත් මහා සංඝ රත්නයෙන් අවසරයි සවුන්ඩ් ද මහත්තයා ඉක්මනට මේ ඇතුලේ දෝංකාරය වැඩි ඒ හින්දා ඇතුලේ ටිකක් ට්‍රිබල් හයිස් එහෙම අඩු කරනකොට එළියට දෙන්න උතුම් පෙරහැර මංගල්‍ය නිමිති කරගෙන මාසයක් පුරාවට පවත්වන ධර්මදේශනා අතර අද දින ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ හැඳලසිරි වජිරඥාන දහම් පාසල සහ හැඳලසිරි ඉන්දරතන ඉංග්‍රීසි දහම් පාසලේ ගුරුවරුන් හැදල මහ පෙරහැරේ පෙරහැර සංවිධායකවරු වත්තල කුඩායේ දණ්ඩ ප්‍රදාස් ප්‍රදේශවාසී පින්නතුනි මගේ මේ බණ කියන ඉතිහාසෙ මේ දායකත්වයේ දරන්නේ හොඳම කණ්ඩායම් දෙකක් එකක් තමයි දහම් පාසල් ගුරු අනිත් එක තමයි පෙරහැර සංවිධායක මණ්ඩලය. ආයෙ මට හැඳලා බණ වලට කියන එක්කුත් නෑ මේකෙන් පස්සේ හොඳයි. කෙසේ හෝ වේවා පින්නත් සියලු දෙනාටම ලැබිලා තියෙන පින්නතුනි මහා පුදුම විදිහේ මේ වාග්යවන්ත අවස්ථාවක්. සියලු දෙනාටම ලැබිලා තියෙන්නේ මහා පුණ්‍යවන්ත අවස්ථාවක්. දැන් මෙතන ඕන තරම් ඇවිල්ලා ඉන්නවා මාව බලන් ආපු දෙවිය ඇති. ළඟ ඉඳන් බණ අහන්න ආපු දෙවිය ඇති. ඉතින් මොකද කරන්නේ? මට ලොකු උවමනාවක් තියෙනවා මේ ආපු හැම කෙනාටම ආශිර්වාද කරලා යන්න, කතා බහ කරලා යන්න. නමුත් පින්නතුනේ කිසි කෙනෙක් කම්පා වෙන්න එපා. අපි ගියාට අපිට හාමුදුරුවෝ බලන්න බැරි වුණා. එතකොට ඉතින් පන්සලේ ඉඩ කඩ තියෙන විදිහට නෙනේ. අනිත් එක තමයි මම මේ අත්දැකීමෙන් මේ බණට කලින් කියන්නේ. ඔය පොඩි උන් එහෙම ටිකක් බලා ගන්න ඕනේ. අවුගේ දවස්වල පොඩි එකෙක් පෑගුණා. එතකොට පොඩි උන් ඉස්සරහට දාන්න එපා කියලා කියනව නෙමෙයි දාපුවාම වෙන දේ මම මේ කියන්නේ. ඒ අර හැදියාවක් නැති මිනිස්සු සමහරව ඉන්නවා. ඒ ඉන්නකොට වයසක උදවිය ගැන පොඩි අය ගැන හිතන්නේ නැහැ. මොකද අර එහෙම වෙන්න එපා. පොඩි උන් පව් වයසක උදවිය පව්. ඒකයි මම මේ බණට කලින් කියන්නේ. ඒක උනාට පස්සේ කියලා තේරුමක් නැහැ ඒකයි හොඳේ. ඒ නිසා වයසක අම්මලා තාත්තලා පොඩි කට්ටිය බොහොම පරිස්සමට බලා ගන්න. ඔය කකුලක් පෑගුණත් මොනා කරන්නද? ඒක ඊට පස්සේ පන්සල් ගිහින් ඉදිරියට යන්න වෙන්නේ. ඉතින් මේ ධර්මදේශනාවේ පින්කම ශ්‍රවණය කරන්න පැමිණිලා පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ යුගයේ පින්නතුනි හරි විස්මිතයි. මේ යුගයේ සම්බුද්ධ ශාසනයේ චිරස්තතියේ පෙරමං සුභ ලකුණු තනන අවදිය. මේ යුගය තරුණයෝ හරියට බණ අහන යුගය. මේ යුගය කොච්චරද කියනවා නම් ඔය විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ඒවා විකුණපු තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ දැන් අපි නවත්තලාලු තියෙන්නේ. කවුද මේ කියන්නේ? ආංගලියට ඇහෙන්නේ නැලු. මේ තරුණ මහත්තුරුන්ගේ මේ වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ ඒ වෙනද වෙනද පානදුරේ ධර්මදේශනාවක් තිබ්බ ස්පීකර් 36ක් දාලා තිබ්බා. එතන නම් 20000ක් විතර සෙනග හිටියා. මේත් කොහමද 1000කට වැඩි නේ. එතකොට ඔය මම කියන්නේ කර බොහොම සංයමයෙන් බොහෝ අඩුපාඩු ඇති නමුත්
ඒක බොහොම විද දරා ගන්න වෙනවනේ. අර වතුර ඕන තැනකට ගම් වතුරක් ආවම මේක දරා ගන්න බෑනේ. කල්පනා කරගන්න ඕනේ මේ යුගය පින්නතුනේ හරි පින්වන්ත අවදියක්. මේ යුගය හරි භාග්‍යවන්ත අවදියක්. එනිසා මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මේ පින්නතුන්ට ලබන්න පුළුවන් හරි විශ්මිත තැන මොකක්ද? මේ හැදල පන්සලේ ඉඳගෙන බණ අහනවා කියලා කියන්නේ. පින්නතුනි මාසයක් පුරාවට බණ කියනවා. මාසයක් එක දිගට ධර්ම දේශනා කරනවා. මේ පින්නතුන්ට මෙහෙම අවස්ථාවක් හැදලා දායකයන්ට හැර වෙන කාටවත් අත් වෙන්නේ නැහැ. පිළිපැද්දා හෝ නොපැද්දා පින්නතුනි අහන්න පුළුවන්. බණ ඇහුවා කියලා ධර්මයේ රතිය විඳින්න පුළුවන්. ඒ නිසා ඒ වාක්‍ය දෙන්නේ මම හිතන විදිහට මේ හැදලා දායකයන්ට විතරයි. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ මම අර උද්දෘත කරපු ගාථා ධර්මයක් තියෙනවා. ඒක ඉස්සල්ලාම කියන්නේ පිළිතුරු අසේවනාච බහලාන. තථාගතයන් වහන්සේගේ කාලේ දෙයයන්ටත් මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් වුණා. පිළිතුරු මේ පද දෙක තමයි ජීවිතේ හැරවුම. අසේවනාච බහලාන. බාලය ඇසුරු කරන්න එපා. පෞකාරය ඇසුරු කරන්න එපා. අසත්පුරුෂය ඇසුරු කරන්න එපා. මේක ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. දෙයයන්ට මිනිස්සුන්ට තිබ්බ ගැටලුව බුදුහාමුදුරුවෝ ගාවට ගියාට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා පළවෙනි කාරණා මොනවාද මංගල කරුණ වලින්? අසේවනාච බාලාන. හැම කෙනෙකුගේම ජීවිතයක් තීරණය වෙන්නේ මොන ඇසුර මතද? සත්පුරුෂයාද අසත්පුරුෂයාද කියන ඇසුර මත. අර මතකද පින්නතුනේ බෝධිසත්වයෝ අන්තිමේට සසර කලකිරුණේ මොනවාද දැකලා? නේ සතර පෙර නිමිති දැකලා. ඊට පස්සේ දැන් මෙයම්මලා තාත්තලා සතර පෙර නිමිති දැකලා නැද්ද? මෙතන අඩු මල හදක් විතරනේ. ඉතුරු අසේරම නැද්ද? කලකිරිච්ච දවසක් තියෙනවද? අප්පිරිය වෙච්ච දවසක් තියෙනවද? එහෙම වෙන්නදුනේ. සතර පෙර නිමිති දැක්කම කලකිරෙන්නේ නැහැ අපිට. භාග්‍යවත් බෝධිසත්වයොත් එක්ක උයන් කෙලියට යන්නේ කවුද? චන්න යන්නේ. උයන් කෙලියට කවුද යන්නේ? චන්න. චන්නගෙන් අහනවා වයසක මිනිස්සයා පෙන්නලා කවුද? කවුද ඊට පස්සේ ඒක දිග පළල පැහැදිලි කරලා දෙන්නේ? චන්න. අපිට චන්නලා ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. සත්පුරුෂ ඇසුර තියෙන්න ඕනේ. ආහාර සුද්ධෝදන රජු මුළු දඹදිවම කිඹුල්වතන සිදුහත් කුමාරයා යන පාරක වයසක මිනිස්සෙක් යාචකයෙක්වත් තියන්නේ නැහැ. බෙනෙයි දහි කලගිරේ. එහෙම ඇස්සේ චන්නට තිබ්බේ නැද්ද ඔක ෂේප් කරලා දාන්න? අපිට ඉන්නේ කොහොම යාළුවෝද? අපිට ඉන්නේ ෂේප් කරන යාළුවෝ. චන්නට තිබ්බා ඕක සාමාන්‍ය දෙයක් ලෝකෙට හිතන්න එපා යම් විරට කියලා එකයි යන්න තිබ්බා අස්සට මේකෙන් පන්දලා.
චන්නගෙන් ඇහුවට පස්සේ චන්න තමයි කියන්නේ මේ අපිට වෙන දේ. කවුද පින්නතුනි අපිට වෙන්න දෙන දේ කියන්නේ? කවුද අපිට ඇත්තටම මුණ දෙන්න තියෙන தত্ত্বය පැහැදිලි කරන්නේ? චන්න කියනවා දවස් දෙක තුනේම මේක දුකයි කියලා අන්තිමට පැවිද්ද දැක්කට පස්සේ මොකද කියන්නේ? එතන ඇත්තම කියනවා. ඒ තමයි ස්වාමීනි අර කලින් දැකපු තුනම එපා වෙලා නිමෙන්න යන කෙනා. ඒ තමයි ඔය ජරාවයි ව්‍යාධියයි මරණයයි දුකක් කොට දැකලා ඒකට උත්තරයක් හොයන්න යන කෙනා. එදා තමයි බෝධිසත්වයන්ට හිතෙන්නේ. පින්නතුනි දැන් එහෙම කල්යාණ මිත්‍රයෝ අහම්බෙන් හම්බෙනවද? සංසාරේ පෙරම් පුරාගෙන එන්න ඕන පින්නතුනි. අච්චර මාලිගාවේ අස්සෝ හිටියනේ. චන්නට කියන්නේ කවුරු ලෑස්ති කරගන්න කියලාද? මේ කන්දක ලෑස්ති කරගන්න. මොකද පින්නතුනේ කන්දකම ලෑස්ති කරගන්න කිව්වේ? අර දාස් ගානක් අශ්ව මාලිගාවේ. බෞද්ධ සාහිත්‍යයේ සමහර කතාවල කොච්චරනම් ඒ කාලේ මම අහවලාය කන්දකනම් අහවලාය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද? පින්නතුනේ යශෝදරා උත්තමාවී ආනන්ද හාමුදුරුවෝ කන්දක චන්න අගසව් දෙනම මුළු සංසාරේ පුරාවට බොහෝ තැන්වල එකට ඉඳලා තියෙනවා. කන්දකත් එක්ක නේරංජනාව තරණය කරලා ඉවර වුණාට පස්සේ කන්දකට තේරෙනවා මොකද්ද? පින්නතුනේ මේ කල්ප ගානක් සංසාර එකට ආපු ගමනක් අද නිමා කරනවා. කන්දක ආත්ම කීයක් නම් සිද්ධාර්ථ බෝධිසත්වයෝ ස්වාමියා කොටගෙන ඉන්න ඇද්ද? ආත්ම කීයක් ඉන්නද? එයා ආත්ම ගාන ඉවර කරනවා නිරංජනාවෙන්. පින්නතුනේ රං ආභරණ ටික ගලවනකොට කන්දකට තේරෙනවා මොකද්ද තේරෙන්නේ? ආයි බෝධිසත්වයෝ යන්නේ. ආත්ම ගානක් සංසාරේ ස්වාමියා විදියට හිටපු කෙනා අය ආපහු යන්නේ නැහැ. පින්නතුනේ කන්දක ක්ලාන්ත වෙනවා. දෙවනි පාර කන්දක නැගිටිනකොට බෝධිසත්වයෝ කෙස්සටිය කපනවා. කන්දට දරා ගන්න බෑ තිරිසන් සතාට පපුව පැලිලා මැරෙනවනේ පින්නතුනේ. ඇයි? සංසාරගත බැඳීම් තියෙන්න ඕන කල්යාණ මිත්‍රත්වයන් සංසාරේ පුරාවට නඩත්තු වෙලා තියෙන්න ඕන. දැන් ඔය කල්යාණ මිත්‍රයෝ කොහෙන්ද හදාගන්න ඕන? දැන් මෙහෙම කියනකොට ගියේ හාමුදුරුවනේ අපිට එහෙම මිත්‍රයෝ නැහැ. අපිට එහෙම යාළුවෝ නැහැ. අපිට ඉන්න පුළුවන් තරම් වල කපන්න බලාගෙන හතුරු. අපිට ඉන්න පුළුවන් තරම් දියුණු වෙනවට අකමැති උදවිය. අඩුම තරමේ සහෝදර අම්මා තාත්තවත් කැමතිද? සමහරක් සහෝදරයෝ ඉන්නවා කැමති නැහැ තව සහෝදරයෙකුට හරියනවා. මේ හැදලා වත්තල පැත්තේ එහෙම නැතුව ඉතින් මං කියන්නේ අනිත් බොහෝ පැතිවල එහෙම ඉන්නවා. ඔය සංසාරේ පුරාවටම නඩත්තු වෙන්න ඕන එකක් තමයි පින්නතුනේ කල්යාණ මිත්‍රත්වය හැදෙන්න ඕන ගෙදරදී. කවුරු මතද? එක අම්මයි තාත්තයි මත කල්යාණ මිත්‍රත්වය හැදෙන්න ඕන. බිරිඳයි ස්වාමියයි මත කල්යාණ මිත්‍රත්වය හැදෙන්න ඕන. බිරිඳයි ස්වාමියයි මත කල්යාණ මිත්‍රත්වය හැදෙන්න ඕන. දැන් අපේ කල්යාණ මිත්‍රත්වය තියෙනවද? කල්යාණ මිත්‍රයෝ නම් සංසාරේ පතන්න පුළුවන් වෙන්න ඕන. යශෝදරා උත්තමාවිය ඔය
පිරිනිවන් පාන්න හදනකොට බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගන්න යනවා. ගියාට පස්සේ තථාගතයන් වහන්සේ යශෝදරා උත්තමාවියට කියනවා, පින්වත් යශෝදරාවෙනි, මහා සව්වෝ කල්ප ලක්ෂයක්. කවුද? මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ ඒ මහා ශ්‍රාවකයෝ වෙන්න. ඊට පස්සේ කවුද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසංඛේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න. පින්වත් යශෝදරාවෙනි, නුඹ මුළු මගේ සංසාරෙම පාද පරිචාරිකාව. අසංඛේය වූ කල්ප ලක්ෂ 4ම මගේ බිරිඳ උනේ කවුද? යශෝදරා. කොච්චර කල්යාණ මිත්‍රත්වයක් තියෙන්නද? කොච්චර පතන්නද? දැන් ඔය මේ අම්මලා පතනවා දැන් බඳලා ඉන්න කසාද ස්වාමියා නිවන් දකින්න කම්ම ලැබියා කියලා. මොකද ඒ ඔළුව දෙපැත්තට වනන්නේ සේරම. මේ තාත්තලා පතනවා දැන් බඳලා ඉන්න බිරිඳ මතුමත් නිවන් දකින්න කම්ම හම්බයන් කියලා. ඔහොම පතන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕන. අවොත් එහෙම කේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා දරුවෝ හින්දාලු ඉන්නේ. ඇත්තද බොරුද දන්නේ? වෙන්න දුන්නේ. සමහරු බැන්දට ඉන්නේ. සමහරු ලැජ්ජාවට ඉන්නේ. ඒ වුණාට එළිය පාටි එකට එහෙම යනකොට කට්ටිය එකට යනවා. අය ගෙදර එකට බත් කාපු දවසක් මතක නැහැ. එහෙම ගානක් නැහැ. උන්නද මලාදවත් නැහැ. සමහර තාත්තලා හිතන් ඉන්න ලයිට් බිල් වතුර බිල් බඳලා ඕවර් ටික් කරපුවම කතාවේ හරි කියලා. එහෙම එකක් නැහැ. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඒකනම් රාමුව බඳින්න එපා. පින්නතුනේ කසාදේ හරි වැදගත් නිවන් දකින්න. ඒ තුලින් ගොඩනගෙනවා මහ දැවැන්ත කල්යාණ මිත්‍රත්වය. පින්නත් යශෝදරා උත්තමාවිය නොහිටින්ද බෝධිසත්වයෝ කොහොමද පාරමිතා පුරන්නේ? සංසාරේ කොච්චර අතෑරලාද පින්නතුනි භෞතිකව. ජීවිත දන් දෙනකොට, දරුවෝ මහරාජ්‍ය දන් දෙනකොට පින්නතුනි කොච්චර දරාගෙන නැද්ද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය යශෝදරාවිය වගේ බිරින්දවරු හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථ උත්තමය වගේ පිරිමින්ට විතරයි. සිද්ධාර්ථ උත්තමය වගේ ස්වාම්පුරුෂය හම්බෙන්නේ කාටද? යශෝදරාලා වගේ බිරින්දවරුන්ට විතරයි. අපිට එහෙම හම්බෙන්නේ නැහැ. අපිට දැන් මොකද්ද හේතු වෙලා තියෙන්නේ? ඔය වත්තල හැදලා පැත්තේ එහෙම නැතුවේදී බොහෝ පැතිවල තියෙනවා මේ කියන්නේ හොඳේ. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට කියන්නේ තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා. කොච්චර කියනවද? සමහර දෙමව්පියෝ කියන්නේ නැද්ද දරුවන්ට? ඔය කියනවනේ තොපිට කෙරුවා වැඩි, තොපිට සැප වැඩි. එහෙම කොච්චරනම් තෝ කියා නේ. මොකටද? මොකද්ද පිරිමහන ඇරියස් එක? ඇයි එහෙම දරුවන්ට කතා කරන්නේ? ඒ අපේ දරුවෝ ඔහොම නෙමෙයි ගෙවල් වල කතා කරන්නේ. අමුකුණු හරපෙන් බයිනවා කාටද? දරුවන්ට. ඔය සමහරක් තාත්තලාට හිතිලා නැද්ද? පින්නතුනි මේ සංසාරේ
වෛරක්කාරයන්ට වෛර පිරිමහන්න පුළුවන් ඈතින් ඉපදුනහමද ළඟින් ඉපදුනහම? දැන් පැහැදිලිද මං කියන එක? සමහර බිරින්දෑවරු වෙනවා වෛරක්කාරයෝ වගේ. සමහර ස්වාමි පුරුෂයෝ වෙනවා වෛරක්කාරයෝ වගේ. සමහර දරුවෝ වෙනවා වෛරක්කාරයෝ වගේ. අර මදගදු පින්නතුනේ මැදවච්චි දැන් සතියක් ඇතනේ අර පුතා අම්මට පොරවෙන් කෙටුවේ. පොරවෙන් කෙටුවනේ පින්නතුනේ. ඇයි කෙටුවේ? බොණ්ඩ යන්න එපා කිව්වා කියලා. පොරවරගෙන අම්මට කෙටුවා. අර දැක්කතර පොඩි එකා කපලා දාලා තිබ්බ අවුරුදු 5යි. අම්මා කැපුවේ බෙල්ල පොඩි එකා. මොනවාද? සංසාරේ හතුරෝ. මම මේකත් අහලම ඉන්නවා හොඳ. දැන් මේ අම්මලා මේ වෙනකොට කුණුහරුපෙන් කී ගමනක් විතර බැනුම් අහලා තියෙනවද? කොහොමද දෙපාරට වැඩි? බැලනව නැද්ද? ඇතියනේ මොන බැනුම්ද තඩි ගහලා තියුණාට තද. කවුද බැනලා තියෙන්නේ වැඩිපුරම? මම මේ කියන එක මෙතනම ප්‍රත්‍යක්ෂ කරලා යන්න බින්නදුනේ. පාරේ යන මිනිස්සු බයිනවද? අල්ලපු ගෙවල් වල සෙනෙහබර කසාද ස්වාමීන් නෙමෙයිද බැනලා තියෙන්නේ වැඩිපුරම කුණුහරුපේ. සමහරවිට මේ පැතිවල මෙවුවා නැතු ඇති මං කියන්නේ අර අනෙක් පැතිවල තියෙනවා හොඳයි. පැත්තොන් රියැක්ෂන් අනුව මට හිතෙනවා අනෙක් සේරම පැතිවල වඩා මේ පැතිවල එක තියෙනවා කියලා. පින්නතුනේ ඒ බයින වාරයක් පාසා සැනසෙනවද වෙනසෙනවද? රිද්දන එකක් නෙමෙයිද වෙන්නේ? රිද්දන්න පුළුවන් හතුරුන්ට විතරයි. දැන් කවුද බඳලා ඉන්නේ? මොකද ඉසේරටම හතුරෙක් කියලා කියවෙන්න ආවේ. පලිගන්න පුළුවන් වෛරක්කාරයෙකුට විතරයි. කොච්චර අපහාස කරනවද කියනවා නම් ඔය දරුවෝ ඉස්සරහ දැන් තාත්තලා මේවා ඉඳගෙන කල්පනා කරන්න ඕන හොඳ. අම්මලා ඉඳගෙන එළියේ හිටගෙන මේවා ඇහෙන මානේ ඉන්න හැම කෙනාම මේ බණමඩුවේ හදවත රෝම් පොඩි තට්ටුවක් දාලා දැන් මම කියන හිතන්න ඕන. මගේ දරුවෝ ඉස්සරහ බිරිඳට කී පාරක් අපහාස කරලා තියෙනවද? එහෙම කරලා නැද්ද? ඇති හැටි වේසි කියලා බයිනවා පින්නතුනේ. බයින්නද? එහෙම නැත්තම් මේ හැඳලා පැත්තේ නැතුව ඇති මං කියන්නේ අනිත් පැතිවල තියෙන ඒවා. තමන්ගේ බිරිඳට දරුවෝ ඉස්සරහ බයිනෝ. පින්නතුනේ මම කවුන්සල කරනකොට 800කගේ විතර මේ ඩොකියුමන්ට් පිටින් මං ගාවා ගොඩක් පවුල් ප්‍රශ්න. මේ දරුවෝ ඉස්සරහ අම්මයි තාත්තයි අවමානයට ලක් වෙනවා ගෙවල් වල. තාත්තලා කෙරලා ආපුවාම මොකද්ද කෙරලා යනවා කියන්නේ මේ බෙදළු බොනවද නැතුව නැත්තරම දන්නේ නැති ඉඳන් මම නිගරටින් වත්තල ගන්න දෙයක් නැහැ පින්නතොල. කාගෙන්ද වැඩිපුරම පලිගන්නේ? දරුවෝන්ගෙන් බිරිඳගෙන්. ඒ දින අර මුස්පෙන්දු ගතිය පෙන්වන්නේ කාටද? ඇවිල්ලා වීරයා වාගේ. අපූර්වට පාර එනවනේ නොබීපු ගානට පොලිසියෙන් නැවතුත් පොලිසියට ටෝක් කරනවා බීලා නැහැ කියලා. ගෙදර ආපු ගම තිරිසන් ගති ඉස්මතු වෙන්නේ ඉස්මතු වෙනවා. මේවා ගමට වඩා නගරේ වැඩි පින්නතුනේ. ගෙදරක් පවුලක් වුණාම තියෙන්න ඕන පන්සලක් වාගේ. ඔය පවුල් පන්සල් වගේ කරගන්න කියපුවම සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව
පවුලෙන් පිටස්තරව සැනසීමක් හොයන්න එපා. ඒක විහිළුවක් වෙන්නතුනේ. බිරිඳ දරුවෝ අම්මා තාත්තා සහෝදරයෝන්ගෙන් පිට කොහෙන්ද තියෙන තෘප්තිය? ඒ ලබන තෘප්තිය අර යට කුණු වෙලා තියෙනකොට උඩින් දාන්න ඔබයක් විතරයි. ඔය සමහරු සහෝදරයොත් එක්ක හරි ඉක්මනට තරහ වෙනවනේ. විවිධ ප්‍රශ්න වලට. ජීවිතේ ඕන තරම් කසාද බඳින්න පුළුවන් හොද? ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්. ඕන තරම් සහෝදරයෝ හැදියාගේද? ආය සහෝදරයෝ හම්බෙන්නේ නැහැ. ඕන තරම් අම්මා තාත්තා හම්බෙනවද? එක පාරයි වෙන්නතුනේ. එකයි එච්චරයි. ඇයි ඉතින් ඒ කට්ටියත් එක්ක එදිරිවාදිකම් තියාගෙන ඉන්නේ? ඔහොම ඉඳගෙන මතක් කරන්න බලන්න අන්තිමට සහෝදරයෝ ටික එක්කහුව වෙලා ආදරෙන් හිටපු දවසක් තියෙනවද? ලෙන්ගතුව හිටපු දවසක් තියෙනවද? මොකක්ද මේකේ පිරිමහන්නේ? මොකක්ද මේකේ බේරන්න තියෙන එදිරිවාදිකම? ඒ නිසා එකටම පුරුදු වෙන්න. බිරිඳයි දරුවෝ අම්මයි තාත්තයි එක්ක හොඳට ඉන්න. බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කන්න තියෙන වෙලාව ඔය කොහෙවත් තැන් වල යන්න එපා එක එකව කරන්න. සමහර තාත්තලා ඉන්නවා ආපුවාම ඒ එනවා ගබත හොද ගන්නවා ලෑස්ති වෙනවා යනවා 3 මේකයි. අය එන්නේ 12ට එකට විතර. ජීවිතේ පුරුදු වෙන්න බිරිඳ දරුවෝ අම්මා තාත්තා එකට බත් කන්න වෙනතුනේ. මේව මං ලක්ෂ වතාවක් කියලා ඇති. මෙතනින් තමයි කල්යාණ මිත්‍රත්වය හැදෙන්නේ. කුමකකම් සේරම හැදෙන්නේ කොහෙන්ද? ගෙදරින්. වෛරය වැඩිපුරම ඇති වෙන්නේ ගෙදරද පිටස්තර සමාජයේද? ගෙදරට. ඊර්ෂ්‍යා හැම එකක්ම ඇති වෙන්නේ පෝෂණය වෙන්නේ ගෙදරින්. මනුස්සයෙකුට සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද වෙන්න බලපානවා පින්නතුනේ. ඔය ආර්යයි පරිසරයයි මිනිස්සුන්ට බලපානවා. මිනිස්සුන්ගේ ජීවිතේ කවදා හරි යම් දේවල් ප්‍රසාරණය වෙන්නේ ආර්ය සහ පරිසරයේ තිබ්බ බලපෑම දිගපළල මත. අර සත්‍ය කුඹජාතකේ අහලා දිනවනේ. අන්තපැත්තට වැඩිච්ච ගිරව් දෙන්න. හොරු ගාවට වැඩිච්ච එක හොරෙක් වුණා. තාපසාරාමයට වැඩිච්ච පිටුවා හොඳ ගිරවෙක් වුණා. පැහැදිලි දෙපැත්තේ තියෙන බලපෑම. ඒ නිසා කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුල ප්‍රගුණ කරන්න පින්නතුනේ සත්පුරුෂෝ අසත්පුරුෂෝ කවුද කියලා අඳුරගන්න. ඊළඟ කාරණේ පින්නතුනේ බණ කියන්න වෙලාවක් නැහැ. දැන් විනාඩි 45ක් ඉවර වෙන්නේ. ඔය මට ඇත්තටම වෛද්‍යවරු කියලා දෙන්නේ විනාඩි 45කට වඩා කතා කරන්න එපා කියලා. ඒ වුණාට මම දවසට තාමත් බණ 4ක් විතර කියනවා. දැන් මම මේක ඉවරලා මෙහෙම ගම්පොළ යන්න ඕනේ. හෙට උදේ ධර්ම දේශනාව. ඒක ඉවර වෙච්ච ගමන් ආපහු ගිරිඋල්ල එන්න ඕනේ. මාසෙට කිලෝමීටර් 13000ක් විතර යන්න ඕනේ. දවසකට පැය 15ක් විතර කොහෙද ඉන්නේ? වාහනේ පාරේ. අප්‍රමාණ කරුණාවෙන් හැඟීමෙන් මේවා කියන්නේ ඇයි? කවදනම් ආයේ ඔහොම ඉඳගෙන බණ ටිකක් අහන්න අය හම්බෙයිද සංසාරේ? සංසාරේ කවදනම් ආයේ හොඳ නරක තේරුම් ගන්නද? සංසාරේ කවදනම් ආයේ පව්පින් තේරුම් ගන්නද? ඕක ලැබිච්ච හොඳ අවස්ථාව. ඕක ලැබිච්ච හොඳ වාග්ය. ඒ නිසා ඕක නාස්ති කරගන්න එපා. යමක් ගොඩනගනවා නම් හදා ගන්නවා නම් තියෙන්නේ
මේක ඇතුලේ විතරයි. මේ අවුරුදු 7-800ක් මේකේ ඉන්නේ. මම බණ කියනකොට මරන්නත් පුළුවන්. පැත්ත බණ අහනකොට මරන්නත් පුළුවන්. ඒ නිසා මේ බොහෝම ඉන්න කෙටි කාලය තුල මේ ජීවත් වෙන පුංචි කාලය තුල අද ඉඳන්වත් සත්පුරුෂෝ අසත්පුරුෂෝ කවුද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් පින්නතුනි කෙල වෙනව නහුදටම. මෙතුවක්කල් මොකද වුනේ? වැඩිපුරම තට්ටුව දැම්මනම් දැම්මේ කවුද? ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? ඇත්තටම වෙනස්කම් කෙරුවේ උදව් කරපු මිනිස්සුද නොකරපු මිනිස්සුද? අපි උදව් කරන්නේ ජීවිතේ කවදා හරි කලකිරුණා නම් කලකිරුනේ අඳුරන්නේ නැති මිනිස්සු හින්දාද අඳුරන මිනිස්සු හින්දාද? අඳුරන මිනිස්සු හින්දා. ඇයි අපිට එහෙම වුනේ? සත්පුරුෂෝ අසත්පුරුෂෝ අඳුර ගන්න බැරි වෙච්ච හින්දා. දැන් හයි හාමුදුරුවනේ කොහොමද අඳුරගන්නේ? එක දෙයයි තියෙන්නේ. ඒක වෙන්න ඕන අපෙන්. අපි සත්පුරුෂයෙක් වෙන්න. ඔච්චරයි. අනෙකගේ අසත්පුරුෂකම සත්පුරුෂකම අදාළ කරගන්න එපා. වටින්නේ අපේ සත්පුරුෂකම විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කාට හරි ඔය උදව් පදව් කරන්න ඇල්ලදුර වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. හැම කෙනෙකුටම උදව් කරන්න. අපේ කරන්න තියෙන දේ විතරක් මතක් කරන්න. අපි පුරුදු වෙලා ඉන්නේ අපෙන් කරන්න තියෙන දේ ගැන හිතන්නද අනෙකගෙන් ලැබෙන්න තියෙන දේ ගැන හිතන්නද? උදාහරණයක් විදියට දැන් මම හිතනවා මේ ඇති නේද ඔෆිස් වල වැඩ කරන විවිධ ඒවා රැකියා කරන උදවිය ඉන්නවා. විවිධ ශාස්ත්‍රයන් වල විවිධ පැතිකඩ. දැන් ඉතින් මේක අහලා හෙට ඉඳන් කරන්න ඕන නේද? එහෙම නැත්නම් ඔය ඉඳගෙන තෙරපෙන එකේ තේරුමක් නැහැ. ඔය පින්නතුනි මට මේ කාරණා මම එන්න ඉගෙන ගත්තේ සමහරක් දේවල් අත්දැකීම් වලින් අපි ඉගෙන ගන්නවානේ. මම ඔය පශ්චාත්තුපාදයේ කරන්නේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අපිට මට හැමදාම කෑම ගෙනාවේ බෞද්ධ ඔය උත්තර ප්‍රදේශ වල ඉන්න අපේ මේ ගෑනු ළමයි යාළුවේ හරි හොඳ බෞද්ධ හින්දු. එතකොට හැම කෙනාටම හරි කෘතවේදීව hina වෙනවා. බුදුරනේ උගන්ලා දී ඔබ භාස එහෙම නේ කලින් hina වෙන්න කලින් කතා කරන්න. අර අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ඕක නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ මොකද්ද තියෙන්නේ? hina වුණොත් hina වෙනවා. කතා කරොත් තමයි කතා කරන්නේ. නැත්නම් අපි වැඩ කරන තැන්වල උදේ පාන්දර දැක්කම මූණ බුම්මගෙන ඉන්නවා. එල්ලගෙන ඉන්නවා මූණ කඩප්පල්ලා hina වෙන්නද මිනිස්සු නැද්ද? කොරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ. මූණ එල්ලගෙන හොඳ මතක් යහවලා කියලා අපි ඔෆිස් එකේ. ඔය මම ඇහුවා මේ නම මිත්තගෙන් ඇහුවා. ඉතින් හැමෝම එක්ක hina වෙනවා සමහරු ගණන් ගන්න නැහැ. මට කියනවා බන්තේ මේ ඉතින් මම hina වෙන එක මගේ වැඩ. ඔය ගැත්ත hina නොවෙන එක ඒක යත්තන්ගේ වැඩ. පැහැදිලිද මම කියන එක? බුදුවරු උගන්වපුවා මේ. පුරුදු වෙන්න. අපි අපේ වැඩේ කරන්න. මොකටද අනේකගේ සත්පුරුෂකම මිනිස්කම නොමිනිස්කම අපිට? දැන් මේ අද බණ අහන්න ආපු සේරම ඔක හිතුවොත් මොකද වෙන්නේ? මම කොහොමද වෙන්නතුනේ? සතියට 50000කට වැඩියෙන් බණ කියනවනේ. 70000කට විතර සතියට බණ කියනවා. මාසෙට ලක්ෂ 3කට විතර බණ කියනවා. එතකොට සමහරක් තැන්වල තරුණයෝ හිතා ගන්න බැරි විදිහට හැදෙනවා. ඒ හින්දාම මේක තරන්න බැරි කොටසක් ඉන්නවා.
දැන් ඔය ඉවරේ තමන් දැක්ක එකක් යනවා. දකින්නවත් නැති Facebook එකේ මට ඔය එක එක ඒවා කියනවා. මට නම් ඇත්තටම බලන්න වෙලාවක් නැහැ. මට අපේ කට්ටිය තමයි බලලා කියන්නේ. ගෝල් ෆේස් එකේ බණක් කියනවලු වශයෙන් එක. උපහාසයට ලක් කරලා. මට යෝජනා කීපයක්ම ආවා ලංකාවේ ව්‍යාපාරික මහත්තුරුන්ගේ මොකක්ද? ගෝල් ෆේස් එකේ බණක් කියමු කියලා. ඒක පිරෙන්නේ නැහැ කියලාද හිතන්නේ? රට වටින් මිනිස්සු තරුණයෝ වෙන්න ලෑස්තිය. යෝජනා කරනවා. නමුත් වෙලාවක් නැහැ. තව සමහරු මම දැක්ක අද උදේ කත්නෝරුවේ නිගණ්ඨය ආය ෆෝන් වෙලා. මේ බයින හොගා. මතක තියාගන්න. අකම්පිතයි. පිටුදුනේ එහෙම සැලෙන්නේ නැහැ. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. මේ මම දන්නවා මෙතෙන්ට අපේ කතෝලික පින්නතුන් බර ගාණක් ඇවිල්ලා ඇති මොකේද? බණ අහන්න. මුස්ලිම් අම්මලා තාත්තලා බර ගාණක් ඇවිල්ලා පුදුම උමනාවක් තියෙන කතෝලික තරුණ මහත්තුරුන්ට ක්‍රිස්තියානි මේ හරියට එයාලා හැදිච්ච මට ආපහු කියලා එවනවා. හාමුදුරුවනේ දැන් රෑ තිස්සේ තැන් තැන් වල ඇවිදින්නේ. අම්මට බත් කට මම කවනවා. කවුද මේ කියන්නේ? ඕවට කොහින්ද පින්නදුනි ආගම? අම්මගේ සෙනෙහස කැමැත්ත ගෙදර පවුලේ සමගිය එක්කහු කරන එකට જાතියක් තියනවද? ඕකට ආගමක් තියනවද? ඒවා මේ අහවල් අයට කියලා බෙදිච්ච නෙමෙයි. ඒවා සත්තුන්ට පොදුයි. ඒවා තමයි ගෙවල් වල තියෙන්න ඕනේ. එහෙම මෙහෙම තරුණ මහත්තුරු එක්කහු වෙන එක දරන්න බෑ. මට දවසට කොහොමත් එන දුරකථන තුන් වලින් 4-5ක් එන්නේ. හාමුදුරුවනේ පරිස්සම් වෙන්න. රැකෙන්න. ඔය ඉතන නම් ඉතින් පොඩි ගැටලුවකුත් තියෙනවා. ලොකු පිරිසක් වෛරයෙන් ඉන්නවා මොකේද? වෙනදෙන පිරිත් දානකොට පෙරේතයන්ට ඉන්න බෑ කියනවනේ. සෙසාන්ති කරනකොට යක්කු ඇවිස්සෙනවා. අපි ඉතින් මොකද කරන්නේ? ඒ නිසා ජීවිතේ අකම්පිත වෙන්න මම මේ කාරණේ කිව්වේ කාටවත් ද්වේෂ සහගතව නෙමෙයි. ඒක එක්කෙනාගේ තියෙන ක්වොලිටි එක තමයි පේන්නේ. එක එක්කෙනාගේ තියෙන අසත්පුරුෂකම පේන්නේ. එයත් පොල් කොම්බ වලින් ගැව්වට අපිත් එහෙම වෙලා හරිනවද? අපි ළඟ තියෙන හොඳ දේවල්. අපි ළඟ තියෙන සත්පුරුෂකම. අපි ළඟ තියෙන මෛත්‍රිය විතරයි. ඕන තරම් කියන හාමුදුරනේ පැමිණිල්ල ලියන්නම් ඇවිල්ලා අස්සනක් දාලා යන්න. මොකේද? නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එහෙම මේ ශාක්‍ය බුද්ධ පුත්‍රයෝ පින්නතුනි රහත් අජේ දරාගෙන ඉන්නේ. පින්නතුනි ගහනකොට ගහපු දෙන් බයිනකොට බැනපු දෙන් මැරුවොත් මරපු දෙන් කියලා සුණාපරන්තට කියපු පරපුරේ ශ්‍රාවකයෝ එහෙම සැලෙනවා. අකම්පිතයි. ඕන්නම් කරන්න දීලා කොහේ හරි යනකොට මරලා දායි ඔච්චරයි. ඊට වඩා මොනවා කරන්නද? එනිසා මතක තියාගන්න. ඔයත් හිතයි හාමුදුරුවනේ ගෙවල් දොරවල් වල ඔය කියන විදිහට අපිට ඉන්න බෑ, අපේ සැනසීමක් නැහැ. වෙනතන කොහෙත් තෝම තමයි. අර මුට්ටිය ඇතුලේ ඉන්න මීයා හිතාගෙන ඉන්නේ එළියේ කා හොඳට ඉන්නවා කියලා. එළියේ කා හිතාගෙන ඉන්නේ ඇතුලේ කපෝල් කෑල්ල කාලා හොඳට ඉන්නවා කියලා. ඇතුළ පිට දෙකම එකයි. වෙන්න ඕනේ මොකක්ද? හරි පරිස්සමට සත්පුරුෂකම රැකගන්න. ඊළඟට
පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයෝ ඇසුරු කරන්න. ගොඩක් අපේ තරුණ මහත්තුරුන්ට වරදින්න හේතුව මොකද්ද? ඇසුරමයි පින්නතුනි මේ ව්‍යසනයට හේතුව. දැන් මේ එළියේ ඇතුලේ ඉන්න තරුණ මහත් මේ පැත්තේ කුඩු තියනවද නැහැ? නෑ ඇත්තටම දන්නේ නැති හින්දා. අයිස්. ඕවා සෑහෙන්න ඇතිනේ නේද? එහෙනම් මෙහෙම හිතා ගන්න ඕනේ. ඕවා දැන් නවත්තන්න කාලය හරි. මේ කොල්ලෝ තරුණ මහත්තුරු අද කතා කරනවා පින්නතුනි මොරටුවේ. කවුද කතා කරන්නේ? මම උදේක හරි යනවා. දැන් මේ ප්‍රසිද්ධ මාධ්‍යකින් ඉඳලා බෞද්ධින නොදී බෑනේ. යනවා. මේ පින්නතුනි මේ මාතර පැත්තේ දැල්ලේ බණක් කියන්න හිටිය ඒක මට අය කතා කරේ නෑ. මොරටුවේ කියනවා මේ බීච් එකේ බණක් කියන්න. තරුණයෝගේ පින්නතුනි මේ ප්‍රබුද්ධ භාවය ධර්මයට තියෙන. ඉවරලා කියනෝනේ ආමුදුරෝනේ දැන් විකුණන්නේ අපි කියලා. පින්නතුනි මේක ආශ්චර්යයක්. නිසා මම වත්තර තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්න ඔය පොඩි එකාගෙන ප්‍රතිගුණ මේක නවතින්න ඕනේ. කොල්ලොන්ගේ අතේ බ්‍රේස්ලට් එකක්වත් නැහැ. ඒක විකුණුනේ උගා තියෙනවා. මේ අපේ තරුණයෝ ඒක ක්‍රිස්තියානි හෝ වේවා කතෝලික හෝ වේවා ඉස්ලාම් හෝ වේවා මොකෙක් හරි කොල්ලෙක් නේ. රටක් රාජ්‍යයක් බේරගන්න ඉන්න භද්‍ර යවුවනේ. ඔය එක චරාකොඩවල් ගහන එක නවත්තන්න. අම්මට තාත්තට කොච්චර වද දෙනවද? කොච්චර ඔට්ටු වෙනවද? ඒවට පොර කන එක නවත්තන්න. මම මේ තරුණයෝන්ගෙන් කියන්නේ පෞරුෂය තියාගෙන ජීවත් වෙන්න. අභිමානය තියාගෙන ජීවත් වෙන්න. මෙහෙම කියනකොට කොල්ලෙක් කිව්වා හාමුදුරුවනේ යාළුවමයි වැරද්දුවේ. කවදාවත් අනේකට පුරුදු කරන්න එපා. ඒක විනාශය පේනවනේ. බත් ටිකක් කන්න බෑ. ඇඟවල් කෝටු කෑලි වගේ ගැහුවොත් එහෙම දෙකට කඩනවා. ඔය ගෙවල් ගානේ ගිහලා හොරකම් කරනවා. ඔය එහෙම කෙනෙකුට කියනවා සික්ක ගෙනවලු. මං ඉතින් ඔය පුනුත්තාපන කඳවුරු වල බණ කියන්න යනවා. ඕක බොරුවක්. ඔය සික්ක ගෙනවා කියන්නේ. ඕක මොම් මේ ගහන්න ආපුවමනාවට හදාගත්ත එක. එක කොල්ලෙක් දැන් සික් කියලා ඉඳලා ඇතුලේ අහුවෙලා මාස 6ක්. දැන් මං එනකන් ඉන්නේ සික්කෙක් කොහොමද ඇතුලෙන් කඩාගත්තේ කියලා අහන්නේ. අය ගුටි හැර වෙන මොනවද දෙන්නේ? පෙන්ඩෝල් භාගයක්වත් දෙනවද? උඩරිම දෙයි ඔච්චරයි. සමහර කොල්ලෝ ඉන්නවා වැසිකිලි යන්න බෑ බීඩියක් කන්න නැතුව. මේ බෙදෙල එහෙම නැතුව දැන් සමහර. මේ කොල්ලෝ හොඳ මේ අවුරුදු 20 25 පුතේ හොඳට හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න. ඔන්න රත්තරන් බඩුවක් එහෙම ගන්න ඕනේ නේ. බලනකොට කලිසම් දෙකයි මුළු ගෙදරටම තියෙන. හදිස්සියක් වුණොත් සබත්තු ඉල්ලගෙන යන්නේ යාළුවෝන්ගේ. වාහනයක් ගන්න ඕනේ. කුලියට හරි Tamanට කියලා ඉන්න තැනක් තියෙන්න ඕනේ. මේ වෙනසෙන්න නැති වෙන්න නෙමෙයිද? දැන් තරුණයන්ට වෙලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ මෙහෙම තමයි අපි නැගිටින්න ඕනේ. එනිසා මම බොහොම කරුණාවෙන් කියනවා අසත්පුරුෂෝ නම් ඇසුරු කරන්න එපා. ඇම්මැහි කරලා හරි ඔය වගේ මිදෙන්න. තරුණයෝ එක්කව වෙන්න ඕනේ. සංවිධානගත වෙන්න ඕනේ. මම මේ විකුණන්නේ උන්ට තඩි ගන්න කියනව නෙමෙයි හොඳේ. මේ
පොඩි උන් ටිකේ වගේ බේර ගන්න. අම්මා තාත්තා කොච්චර දුක් විඳලාද ඔය හදලා තියෙන්නේ. ගුටි ගන්නද? දැක්කද අර නිට්ටඹුවේ තාත්තා කියනව නේද මේ පුතේ මෙතන ගෙඩි මෙතන ගැටිති. ඇයි? කොල්ල අල්ලගෙන තාත්තගේ ඔළුවේ ඇනලා බිම කුඩු ගහන්න සල්ලි ඉල්ලලා. ඒ හින්දා මොකක් හරි බලවීරියක් දාලා ඔකෙන් මිදෙන්න මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. නොමගට ගියපු තරුණ මහත්තුරු සියලු දෙනාට සුමගට එන්න සෝවිසි අනන්ත බුදු ගුණේ බලය ලැබේවා සාදු කියලා පතන්න. අම්මගේ තාත්තගේ ඇස්වලට මූණට සතුටක් ගේන්න ඕනේ. සහෝදර සහෝදරියන්ගේ යුතුයකම් ටික කරන්න ඕනේ. එක දෙයයි. එක එක්කෙනා පස්සේ යන්න එපා. මොකක් හරි වුණාම අපිට කවුරුවත් නැහැ. ඒකයි මම මෙහෙම කියන්නේ. කවුද ඉන්නේ මොකක් හරි වුණොත්? අම්මයි තාත්තයි විතරයි, බිරිඳ විතරයි. හොඳ සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය තරුණකම, ඔය යෞවනය පින්නතුනියෝක ආය හම්බෙන්නේ. ඔකොල්ලු බලන්න දතක් කටක් මදින්නේ. රේතු වාගෙන ඉන්නේ. එහිමිදල් හරියනවද? රෑ තිස්සේ හැරලා 10 11 වෙනකම් බුදියනවා. එහිමිදල් හරියන්නේ. මේ ලැබපු මිනිසත් භවයට වටිනාකමක් දෙන්න එපෙයි. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැති තරුණයෙක් වෙන්න. මහන්සි වෙන්න. දුක් විඳලා හරි හොඳට හම්බ කරන්න කියලා මම නම් කියන්නේ. මේ නරාවලෙන් නැගිටින්න ඕනේ. හැමදාම ඔය කුලී ගෙවල් වල තැන් වල කුලියට ඉන්න එක, අගු පිල් ගන්න ඉන්න එක නවත්තන්න ඕනේ. ඒ නිසා මම යෝජනා කරනවා තරුණ මහත්තුරුන්ට ජීවිතේ නැගිටින්න. කාටවත් අහු වෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. කාගේවත් මාතෘකාවක් වෙන්න එපා. කාටවත් පාවිච්චි වෙන්න එපා. තනියම නැගිටින්න. පණ්ඩිතානංච සේවන පණ්ඩිතයෝ විතරක් ඇසුරු කරන්න. පීඩියක් සිගරට් එකක් අත් දෙකට මූණට කටට දික් කරන කිසි කෙනෙක් ඇසුරු කරන්න එපා. වරදුනහම කවුද ඉන්නේ? ඔය දීපුන් එකෙක්වත් ඉන්නවද? අම්මයි තාත්තයි විතරයි. බිරිඳ විතරයි. අම්මේ කොල්ලෝ නම් තව හොඳයි. මේ තාත්තලා ඔය කරන ජඩ වැඩ නවත්තන්න. පූජාච භෝජනීයාන විදියුත්තම් පුදන්. මම ඇත්තන්ට බොහොම සරලව පැහැදිලි කරලා දෙන්නේ. අපි බෞද්ධයෝ හැටියට පිළිතුරු මොන ආගමෙත් උගන්වන්නද? මම මෙහෙම කියනකොට මට ආයෙත් ඊයේ පෙරේදා ආම්දුරු කෙනෙක් ඇවිල්ලා කියලා දෙපා. මේ සර්වාගමික බූට්ටුවක් හදන්න NGO වලින් මම සල්ලි ගන්නවලු. මොන සල්ලිද පින්නතුනි? අර මං ඉන්න පන්සලේ සිග්නලුත් නැහැ. යන්න දෙන්න පාරකුත් නැහැ. එහෙම ආගම්වාදයක් නැහැ පින්නතුනි, ජාතිවාදයක් නැහැ. සියලු දෙනාම හොඳ සත්පුරුෂයෝ වෙන්න ඕන. මේ බුදුහාමුදුරනේ කියන්නේ. සියලු දෙනාම සත්පුරුෂය ඇසුරු කරන්න, අසත්පුරුෂය ඇසුරෙන් නවත්තන්න. ආගම්වාදයක් ඇති වුණොත් ඇති වෙන්නේ අසත්පුරුෂ ඇසුරක් නිසා. ජාතිවාදයක් ඇති වුණොත් ඇති වෙන්නේ අසත්පුරුෂ ඇසුර නිසා. ඒ නිසා උදේ පාන්දර නැගිටලා මම අපේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ. දැන් හරියට තරුණයෝ ගෙවල් වල බුදුන් වදිනවා. තරුණ මහත්තුරු උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න.
තාත්තලා උදේට දාන්නේ ටික තියන්න. මහ දෙයක් නෑ මේ ඔය පීරිසියක් ගත්තා. ඔකට බත් හැඳි භාගයක් විතර දැම්මා. ඔය පැහැෙන හොද්දෙන් හරි කමන්නේ ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඔකට පැය කීයක් ඇයිද? විනාඩි 3ක් විතර යන්නේ. බැරිකමද නොකරනකමද? ඔක හෙට ඉඳන් කරන්න පිං සිද්ධ වෙනවා පින්නතුනේ. සති 3ක් කරන්නකො මං කියනවට. අය අකුසලයක් වචනකින්වත් වෙන්නේ නැහැ පින්නතුනේ. මම කියනවට කරලා බලන්න. පුද්ගලික වශයෙන් මේ ලෝකෙ දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තරමයා ලෝතර බුදුරජාණන් වහන්සේ. වරදින්නේ නැහැ කවදාවත්. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝ එකට ගෙදර බුදුමදි. ඔච්චරයි. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේ අම්මලාට තාත්තලාට සබ්බ පාපස්සා කරන සියලු පවුණු කළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සූරිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා ආමුදුරෝගේ ආනුභාවයෙන් පැත්තන්ට ලැබේවා. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරේ හැදලසිරි වජිරඥාන දහම් පාසල, හැදලසිරි ඉන්ද්‍රරතන ඉංග්‍රීසි දහම් පාසලේ ගුරුවරු, හැදල මහ පෙරහැරේ පෙරහැර සංවිධායකවරු, වත්තල පුරා ඉඳන් ප්‍රදේශවාසී ඔය දැන් මේ දහම් පාසලක් තියෙන එකේ දරුවෝ දහම් පාසල් ලෙවන්න ඕන පින්වතුනි අටලෝ දහමේ අකම්පිතව ජීවත් වෙන්න. අටලෝ දහමේ කම්පා වෙන දරුවෝ එවන්න එපා. ඒ නිසා දහම් පාසලේ පන්සලේ දායක සභාවේ සමිතියේ යම් දේවල් වලට කම්පා වෙන්න එපා. හොඳටයි සියලු දෙනාට ආයුරාෝග්‍ය භාවය ලැබේවා. සියලු දෙනාට නිරෝගී සම්පත් ලැබේවා. හදවතට අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන් දීර්ඝායු භාවය ලැබේවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ මහා සංඝරත්නයේ ආයුරාෝග්‍ය භාවය ලැබේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. සසර වසන දුරු නිවන් දකින්න දුරු අකාල මරණයකට සාපිපාසාවකට ගොදුරු වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන පින්වත් සියලු දෙනාටම මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔබම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු වේවා. සාදු සාදු.